Hi. Welcome back to Magical Couple YouTube channel. ඔන්න ඉතින් අද ගෙනාවා වෙනස්ම vlog එකක්. ඉතින් අපි දැන් හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. සමහරු මෙතන දන්නව වෙන්න පුළුවන්. ඒත් සමහරු දන්නව වෙන්නත් පුළුවන්. ඉතින් මම දැම්ම කියන්නේ ප්ලේස් එක මොකක්ද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අනිවාර්යෙන්. ඔයාලට මොකක්ද ප්ලේස් එක දැනගන්න පුළුවන්. සමහර විට ඔයාලා දකින්නත් ඇති thumbnail එකේ මොකක්ද ප්ලේස් එක කියලා. හැබැයි නොදන්න කට්ටියත් ඇතිනේ මෙතන. ඉතින් මාරම ලස්සනයි guys මෙතන. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා එකතු වෙන්න. මේකේ කලක් උඩට තමයි නගින්න තියෙන්නේ. ඒ කියන්නේ පඩිපෙළ තියෙනවා නගින්න. ගොඩක් දුරට යනකම් පඩිපෙළ නැහැ. පොඩි දුරක් යනකම් පඩිපෙළ තියෙනවා. ඉතින් මේකේ විස්තරය ඉස්සරහට යද්දී ඔයගලන්ට මේ දැනගන්න පුළුවන් වෙයි. මෙතන මොකද්ද කියන්නේ, මෙතන මොකද්ද ඉදි කරන්න ගිහිල්ලා තියෙන්නේ. එහෙම කියලා බලාගන්න පුළුවන්. වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මාරම ලස්සනයි. ඔය තියෙන්නේ මුලින් වෙනකොට තියෙන තැන. ඉතින් එන කෙනෙක්ට ශාමරු කියන තරම් එතන මාර ලස්සනයි තියෙන්නේ. මේ දවස්වල වාරකන් කාලේ නිසා මුහුද පොඩ්ඩක් සැර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හුළඟ ගොඩාක් වැඩි. කියන්නේ ගොඩාක්ම වැඩි මෙතෙන්ට. ඔයාලා මෙතෙන්ට යනවා නම් අනිවාර්යෙන් දවල් වරුවක නම් යන්න එපා. පොඩ්ඩක් හවස් වරුවක යන්න. මොකද එතන ලස්සන තියෙන්නේ හවස් වරුවක. මාරම ලස්සනයි. ඔයාලට මෙතන මොකක් හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ලයික් කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මෙතන පොඩි යාළුවෝ කට්ටියත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා පොඩි ෆන් එකක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන පොඩි මේස් හදලා තියෙන්නේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් කියන්න එපා. වීඩියෝ එක බලන කට්ටිය අනිවාර්යෙන් මේ තැන බලන්න ඕනේ අනිවාර්යෙන්ම. ඇත්තටම ලස්සනයි මේ තැන. ආයි. සුපිරිම තැනක් තමයි. මේ ගල උඩට නැග්ගට පස්සේ guys පේන view එක මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මෙතෙන්ට කියන්නේ එහාට යන්න පුළුවන්. එහාට යන්න ඕනි අහලා. ඒ කියන්නේ එහාට යන්න දෙන්නේ නැහැ. මොකද එතන බලන කෙනෙක් ඉන්නවා. අපි යකින් අහලා තමයි ගියා මෙහෙම මේ vlog එකක් කරනවා. අපිට පුළුවන් ද යන්න කියලා. ඒ අපි ටයිම් එකක් දුන්නා. ඒ ටයිම් එක ඇතුළත ඉක්මනට එන්න කියලා තමයි දුන්නේ. ඉතින් අපි මේ ඉක්මනට වීඩියෝස් ටික අරගෙන ඉක්මනට ආවා. මාරම ලස්සනයි guys. කියන්න ඕනි මේ කිසිම වීඩියෝ ක්ලිප් එකක් එඩිට් කරලා නැහැ. මේ නැචරල් ලුක් එක තනිකර තියෙන්නේ. මාර ක්ලියර්. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාත් මෙතෙන්ට එන්න අනිවාර්යෙන් වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි නැත්නම් ෆැමිලි එකේ අයත් එක්ක හරි අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. අපි දැන් මේ යන්නේ පල්ලෙහාට. කමාරු යන්න පල්ලෙහාට. කවුරු ඉන්නවද දන්නේ නැහැ. සතු ඉන්නවද දන්නේ නැහැ. මෙතන මා ලස්සනයි උනාට. ඔව් මාරු ලස්සනයි. ලොකේෂන් එකේ කවුරුත් එහෙම කපල් එනවා. Travels වල හරිම පුදුම තැනක්.
මෙතනට එහෙම එන්න දෙන්නේ නැහැ. මේ පාර ලොකුවට නෑ කට්ටිය ගියේ නැති හින්දා නේද? hotel හදන්න කියලා තියෙන්නේ. hotel හදන්න කියලා මේ hotel එක මගේ නවතිලා තියෙන්නේ. ඇයි? හැබැයි මෙතන හැදුවා නම් ලොකේෂන් එක මාරයි නේද? මාරයි. අපිට වෙයිද හදන්න? දැන් තමයි මාරයි. hotel එකක් තමයි guys මෙතන හදන්න කියලා තියෙන්නේ. ඒක මග නැවතිලා තියෙන මොකක් හරි හේතුවක් හින්දා ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. වතුර මේ ගහන උඩට ලොකු රැල්ල පාරක් වදින්න ඇතුළත අර ගහන වේගෙට මේ පින්නවගේ වතුර උඩට එනවා. මම ලස්සනයි. ඔය ඉතින් ඒ view එක පේන විදිය. මෙතන තවයිට වඩා හවුස් එක තමයි ලස්සන. අවුව. ඔව් ඊට පස්සේ මාර ලස්සනයි හරියට. මාරම ලස්සනයි. ඔව්. අර අතෙන්ට ගහනවා කියලා. එතන අපි මේ පිට බලන්න ඕනේ. මේ පිට බලන්න පොඩ අර මෙතන බලන්න මේ දෙන්න පොඩ බලන්න. පොකුණක් හරි හදන්න කියලා තියෙන්නේ මෙතන. අනේ මගේ නැවතිලා. හොරයි guys location එක නම් මෙතන පල්ලෙහාත් තිබ්බේ ලිඳක් හදන්න ගිහින් කියලා තමයි කියන්නේ. ඔය පේන්නේ පොකුණක්. උඩත් පොකුණක් හදන්න ගිහින් තියෙනවා. ඔතනින් එහාට යන්න බෑ. වැට ගහලා තියෙන්නේ. ඉතින් ඔය උඩ තියෙන්නේ පොකුණයි ඔය පල්ලෙහා පේන ලිඳයි තමා තියෙන්නේ. ලිඳක් කිව්වට ඒකත් පොකුණක් වගේ එකක් තමා. ඔච්චර තමයි තියෙන්නේ. අපි අපු පල්ලෙහාට යන් පල්ලෙහාට ගියාට පස්සේ ඔයගලන්ට දෙයක් පෙන්වන්න තියෙනවා. guys ඔය තමයි පුදුම හිතන දේ. ඔතෙන්ට ඔයගලන් ඔය වීඩියෝ එකෙන් බලනට වඩා ඔතෙන්ට ගිහිල්ලා බලන්න පුදුම මාරම ලස්සනයි guys. කකුලුව ඉන්නෝ ගොඩාක්. සමහර මැරිලත් කකුලුව ඉන්නෝ. මැරිච්ච කකුලුව නම් ටිකක් ඉන්දියා ගොඩක් ඉන්දියා. ඉතින් හවස් වෙනකොට මෙතෙන්ට අනිවාර්යෙන් එන්න ඕනි. මාරම ලස්සනයි guys. අතන මෙතන ඇවිල්ලා බැලුවට බාඩු නෑ. ඒ කියන්නේ කවුරුත් එහෙම ලොකුවට බලන්න කවුරුත් නැත්තේ නෑ මෙතන. නමුත් ඔයගොල්ලෝ මෙතන මේ ලොකේෂන් මාරු වෙඩින් බීච් ෂූට් වලට වර්ක්ස් කරන කට්ටියට මෙතන ගහලා පෙන්නන්න පුළුවන් ගෙස්ලා. ඒක ලස්සන ලොකේෂන්. wow ඔයාලට මෙතන උඩහට එන්න පුළුවන්. අංකල් කෙනෙක් ඉන්නේ. අගින් එහුවට පස්සේ අනිවාර්යෙන් එයා එන්න දෙනවා. උඩ එහෙම බලන කවුරුත් නැහැ. ඒත් අපි ඔයිට කලින් ඇවිල්ලා ඔතන එක්කෙනෙක් ඉඳලා කිව්වා ඔයාලට උඩහට එන්න බෑ පල්ලෙහාට යන්න කියලා. ඊට අංකල් කිව්වා මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට උඩහට ගිහලා බලන්න පුළුවන් කියලා. එයාගෙන් එහුවට පස්සේ එයා කියනවා මේ ගිහින් බලන්න එහෙම කියලා. ඒ අර තාප්පේ බඳින්න ගියේ මම හිතන්නේ හොටෙල් එකට. ඔව් මෙන්න වැඩි ඉවත ලොකේෂන් ලස්සන.
අපි අතෙන්ට යන්. අපි එතන ගිහලා ඒ view එක බලමු. ඒ shot එක අපි එතන ගිහලා ගමු. ඉතින් අපි මේ තවත් උඩට තමයි යන්න හදන්නේ. අපි මුලින්ම එනකොට අපිට හම්බ වෙනවා එතන කියන්නේ ලොකු ගලක්. ඒ ගල තමයි මේ පල්ලයට ආවම පල්ලයට කියන්නේ මේ අපි මේ ඉන්න තැනට ආවම මේ ගල පේන විදිය. හැබැයි අපිට ඒ ගලට ගියාම මාර ලස්සන view එකක් තියෙනවා. ඒ ගලේ ඉඳන් බලනකොට මාර කියන්නේ මේ මුළු ඒරියා එක මාර ලස්සනට පේනවා. සම්පූර්ණ view එක අපිට මාර ලස්සන බලන්න පුළුවන්. අපි එතනට යන්න. අපි ඉල view එක බලමු. දැන් මේ හොටල් එක හදන්න නැතුව අතර දාපු වෙන ඇත්තටම මෙතන. ඉතින් ලස්සන ලොකේෂන්. ආරම ලස්සන කාර්ද පල්ලේ මෙතන ගන්නනේ. ඔව් ෂිට්. අපස් කැටි නෑ කෙච්චර අවුලක් නෑ. යක් කරනවා රිසර්ච් කරනවා. අපි මුලින්ම උඩ ඉඳන් පහළට වැස්සා. ඔයගොල්ලන්ට මේ පහළ තියෙන දේවල් තමයි ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන් උනේ. දැන් මේ පහළ ඉඳන් උඩට නගිනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්නකෝ මේ උඩට ගියාට පස්සේ පහළ තියෙන view එක කොහොමද පේන්නේ කියලා. මාරම ලස්සනයි. මෙතන තමයි ලස්සනම දැන කියන්නේ මෙතන තමයි අපිට සම්පූර්ණ මේ view එකම පේන්නේ. හරි ලස්සනට පේනවා. ඉතින් අපි ඔයාලට මේ රැකපන්න නෙවෙයි. මගේ දතත් පෙවුනේ. හරි. අපි අර ඔයගොල්ලෝ view එක වෙන අන්තිමට එක. ඉතින් guys මම ඔයගලන්ට කලින් කිව්වා වගේ මෙතන මනස රිලැක්ස් කරගන්නවා ප්‍රශ්නයක් ඉන්නවා නම් ඒවා පොඩ්ඩක් මගේ අරගන්න මෙතන මාර ලස්සන තැනක් guys. ඔය බොයිෆ්‍රෙන්ඩ් එක හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක හරි යොදන්නට පාඩුවේ මුහුද දිහා බලාගෙන ඉන්න තියනවා නම් මම හිතනවා මෙතන තමයි තැන කියලා. හුඟක් තැන් ඇති ඒත් ඒ හුඟක් තැන් වලින් මෙතන තවත් එකක්. ඉතින් ඔය පේන්නේ අපි පහළ ඉඳන් උඩට ගියාට පස්සේ පේන view එක. මාර ලස්සනයි නේද guys? මේ පැත්තේ ෆොටෝස් වලට කැමරා ඒ කියන්නේ මාරම ලස්සනයි. මාරම ලොකේෂන් උනේ. සීරියස්ලි එච්චර ලස්සනයි මේ පැත්තේ. ෆොටෝස් වලට මෙතන ලොකේෂන් තමයි මහපැල කොස්කොඩ මහපැල යන අරංගල. අරන්ගල. ඔව් අරංගල. කොස්ගොඩ මහපැල එන අරංගල තමයි මෙතන මේක මේ හරි ඉඳුරුව නේද? කොස්ගොඩ මම කියන්නේ කොස්ගොඩ තමයි ඇවිත් ගියේ. අපි ඉඳුරුව වල ඉඳුරුව ඉඳන් ටුට්ටක් එන්න ඕනේ මේ ගාල්ල පැත්තට. ඉඳුරුව පහු කරා. අපි යන්නද? අර ටයර් මට. ඔන්නේ අපි යන්න හදන්නේ. බයි. බයි.